Yo, good morning. After a shitty month, මම වැඩ ගන්න පටන් ගත්තා. අසනීප වෙලා ඉඳලා දැන් තමයි back to track උනේ. මම main channel එකේ මුකුත් videos දැම්මෙත් නෑ. මට වෙලාවක් තිබුණේ නැත්තර. අසනීප වෙලා හොඳ වෙලා වීඩියෝ එක පටන් ගන්න යද්දිම ඊට පස්සේ week එකේ virus ආවා. මට ඒකව හිතුණා කියන එක මගේ passion එක කියන එක මොකක්ද කියලා මට හොයාගන්න. කියන මට ගොඩක් ඉස්සරහ තිබ්බේ. So මම ඒ හොයාගන්න ලොකු වීඩියෝ එකක් කරනවා. ඉස්සරහට බලන්න හැදෙන්නේ. ඔයකට දියවන්නාට ඇවිල්ලා තියෙනවා නම් දන්න දෙයක් තියෙනවා. දියවන්නාවේ වතුර මෙතනසල පොඩ්ඩක් කේස් කියලා. හැබැයි මොන කේසිය තිබ්බත් නෙළුම් මල් පිපිලා තියෙනවා. නිකන් කිව්වේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ගන්න. පටන් ගත්ත දවසම එච්චර හොඳ නැහැ. අද කරන්න දෙයක් මම හෙට කරන්නෙත් නැහැ. කොහොමද මම අසනීප වුණාට පස්සේ හොඳටම හතේ ආවා. මම මේ අවුරුද්දේ කරාටේ ටෝර්නමන්ට්ස් 3කට දැම්මා. 3ම ප්ලේ කරේ නැහැ. ඔක්කොම මේ ලෙඩේ හොඳ කරගෙන ඉන්න ඕනේ. හෙල්ති වෙන එක තමයි මම මේ කන්සිස්ටන්ට්ලි කරන්න ඉතින් ඉන්නවා. අර ඇද බෝට් එකක් කරන බෝට් එක නේ රෝල් නේ. ගොඩක් මම ඇවිදින්නේ වයස එක්ක කට්ටිය. තරුණ කට්ටිය මට හම්බුණා. හැබැයි ගොඩක් පොඩ්ඩයි. මම දන්නේ ඇයි තේරෙන්නේ නැති සමහර දේවල් කියලා. but සමහර decisions දෙනවා. මේ decisions ගත්තේ හොඳයි කියලා මම දැන් හිතනවා. ඒක පස්සේ කාලේනවා තේරෙන්නේ. ඒ වගේ ප්‍රතිඵල. So I'm really happy about what I'm doing right now. There's a wedding going on. Yeah. So දැන් ගෙදර යන ගමන් ඉන්නේ. දැන් ගෙදර ගිහිල්ලා කෑම හදාගෙන මට රට යන්න ඕනේ. අද අපේ ඉන්ටර්න්ෂිප් ඉවැලුවේෂන්ස් දෙනවා. කියන්නේ ඊළඟ ස්ටෙප් එකට යනවද නැද්ද කියන බලන එක. I'll try to record that as well.